අපි ආසාවෙන් බලන කොරියන් ටෙලිනාට්‍යවල තියෙන රසවත් කිම්චි හදන විදිය බලමුද අපි? එහෙනම් එන්නකො මං එක්ක. මේ වගේ පිරිසිදු කරගත් ගෝවා ගෙඩියක් පොඩි කෑලි වලට කඩලා ඒක ලුණු වලින් පොඩ්ඩක් අපි අතුර ගන්නවා. පැය 2-3ක් වගේ. ඊට පස්සේ සහල් පිරි ටිකක් අරගෙන ඒකට වතුර චුට්ටක් දාලා පොඩ්ඩක් උකුවට බැටර් එකක් වගේ හදා ගන්නවා. දැන් තියෙන්නේ කිම්චි එක රස ගන්නවන මිශ්‍රණය හදා ගන්න. රාපු කෑල්ලක්, සුදු ලුණු ඒ වගේම ඉඟුරු කෑල්ලක් වගේ දාලා ඒක බ්ලෙන්ඩ් කරලා එතනිනුත් අපි මිශ්‍රණයක් හදා ගන්නවා. ඉතින් මේක කොරියානුවන් සයිඩ් ඩිෂ් එකක් විදියට තමයි භාවිතා කරන්නේ. ඉතින් අපි මේ හදාගත්තු මිශ්‍රණයට මිරිස් කුඩු ටිකක් ඒ වගේම ලුණු කොළ ටිකක් දාලා ඒක කලවම් කරගන්නවා. සහල් පිටි මිශ්‍රණයත් ඒකටම තමයි අපි කලවම් කරන්නේ. ඉතින් මේ කිම්චි එක තවත් රස වෙන්න අපි රාබු ගෙඩියක කෑල්ලකුත් මේ විදියට කුඩාවට කපලා ඒකට එකතු කරගන්නවා. ඉතින් මේ කොරියානු ගෝවා වලින් වගේම රාබු වලින් මිරිස් වලින් ලුණු කොළ වලින් පවා මේ කිම්චි හදනවා. ලුණු වල පොඟවගත්තු ගෝවා කොළ ටික මේ විදියට හැදුනට පස්සේ අපි හදාගත්තු පේස්ට් එකේ හොඳට මේ ටික තවර ගන්න. අනිවාර්යෙන් ගෝවා කොළවල හොඳට මේ පේස්ට් එක ගෑවෙන විදියට අපි මේක කලවම් කරනවා. දැන් තියෙන්නේ අපිට මේක බෝතලයකට දාලා අසුර ගන්න. ඉතින් මේක පරණ වෙන්න තමා කිම්චි එකේ රස ඇති වෙන්නේ. එහෙනම් ආයෙත් දවසක හමු වෙමු මේ වගේ රසවත් වීඩියෝ